කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවරක පිහිටලා තිබෙන අතීතයේදී 9 වෙනි ග්‍රහලෝකයේ ලෙස හැදින්නු දැනට වාමන ග්‍රහයක් ලෙස වර්ගීකරණ ඇති අපූර්ව ආකාශ වස්තුවක් වෙනවා. ප්ලූටෝ සොයාගෙන ලැබුවේ ක්ලයිඩ් ටොම්බෝ නැමැති ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥයා විසින්. ඔහු මේ සොයාගත්තේ 1930 පෙබරවාරි 18 වෙනිදායි. ප්ලූටෝ පෘථිවියේ සිට තිබෙන දුර ස්ථිර නැහැ. මොකද පෘථිවිය සහ ප්ලූටෝ සූර්යයාට වඩා ගමන් කරන්නේ වටකුරු නොවු ඉලිප්සාකාර ඒ කියන්නේ ඕවලාකාර කක්ෂවල නිසා මේ ග්‍රහලෝක දෙක අතර දුර නිරන්තරයෙන් වෙනස් වෙනවා. සාමාන්‍ය දුර දල වශයෙන් කිව්වොත් පෘථිවිය සිට කිලෝමීටර බිලියන 5.9ක් පමණ ඈතින් ප්ලූටෝ පිහිටලා තියෙනවා. ග්‍රහලෝක දෙක ඒ කියන්නේ පෘථිවිය සහ ප්ලූටෝ එකිනෙකාට උපරිමයෙන් ළඟා වූ විට එම දුර කිලෝමීටර බිලියන 4.28ක් දක්වා අඩු වෙනවා. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ පැති වලින් උපරිමයෙන්ම ඈත් වූ විට එම දුර කිලෝමීටර බිලියන 7.5ක් දක්වා වැඩි වෙනවා. හිතා ගන්න ලේසි වෙන්න මම මෙහෙම කියන්නම්. ආලෝකයේ වේගෙන් තප්පරයට කිලෝමීටර ලක්ෂ 3ක් ගමන් කළත් පෘථිවියේ සිට ප්ලූටෝ වෙත ළඟා වීමට පැය 4මාරක් හෝ 5මාරක් අතර කාලයක් ගත වෙනවා. 2006 දී NASA ආයතනය විසින් යැවූ නිව් හොරයිසන් යානයට ප්ලූටෝ අසලටම යන්න අවුරුදු 9කට වඩා කාලයක් ගත වුණා. අගහරු බ්‍රහස්පති සහ සෙනසුරු වැනි යෝධ ග්‍රහලෝක පසු කරගෙන තමයි සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවරටම යද්දී අවට පරිසරයේ ක්‍රමයෙන් අදුරු සහ හිස්තැනක් බවට පත් වෙනවා. පෘථිවිය දෙස හැරී බැලුවොත් ඒ පෙනෙන්නේ ආසයේ තිබෙන කුඩා නිල් පාට තරුවක් වගේ. පෘථිවියෙන් එවන පණිවිඩයක් ඔබට ලැබෙන්න විතරක් පැය 4.5කට වඩා කාලයක් ගත වෙනවා. ප්ලූටෝ මත සිටගෙන සිටීම කියන්නේ හරියට මිනිසුන් පාලු කරපු සදාකාලික හැන්දෑවක් තියෙන අයිස් වලින් පිරුණු අමුතු ලෝකයක තනි වුණා වගේ අත්දැකීමක් ඔබට ලබා ගන්න පුළුවන්. දැන් අපි හිතමු ඔබ ඉන්නේ ප්ලූටෝ මත කියලා. ඔබේ ඇඟට දැනෙන පුදුමාකාර සැහැල්ලුවක්. උදාහරණයක් විදියට කිව්වොත් පෘථිවියේදී ඔබට කිලෝග්‍රෑම් 60ක බරක් දැනෙනවා නම් ප්ලූටෝ මතදී දැනෙන කිලෝග්‍රෑම් 3.5ක් වගේ ඊටාම පොඩි බරක්. පෘථිවියේදී සාමාන්‍යයෙන් අඩි 1ක් උඩ පනින්න පුළුවන් කෙනෙකුට ප්ලූටෝ මතදී අඩි 15වත් 20ක් විතර ඉහළට පනින්න පුළුවන්. හැබැයි බිමට වැටෙන්න ඊටාම හැමින් හරියට ස්ලෝ මෝෂන් වීඩියෝ එකක වගේ. ඒ වගේම තමයි දරා ගන්න බැරි අධික සීතල. සෙල්සියස් අංශක ඍණ 230ක තරම් උෂ්ණත්වයක් තමයි එහි මතු පිට තියෙන්නේ. විශේෂ ඇඳුමක් නැතුව තප්පරයක්වත් එහි ඉන්න බෑ. අපි සාමාන්‍යයෙන් දකින ගල් සහ පස් ප්ලූටෝ මත නැහැ. එහි තියෙන කඳු හැදිලා තියෙන සාමාන්‍ය අයිස් වලින්. හැබැයි අධික සීතල නිසා ඒ අයිස් කඳු යකට වගේ හයියයි. ඔබ ඇවිදින්නේ ගල් මත නෙවෙයි. මිදුණු මේ තේන අයිස් තට්ටු උඩයි. එහි දාවල් කාලයේදී උනත් තියෙන කළු අදුරක් නෙවෙයි. මලානික එළියක්. ප්ලූටෝ ඉරේ ඉඳන් ගොඩක් ඈත නිසා ඉර පේන්නේ ආසේ තියෙන හුඟක් දීප්තිමත් අරුවක් වගේ. එහි දහවල් 12ට තියෙන එළිය හරියට පෘථිවිය හවස ඉර බැහැලා විනාඩි 15කට විතර පස්සේ තියෙන අදුරු ගොම්මන් නෙලාව වගේ. හැබැයි ඔබට පොතක් කියවන්න තරම් ඒ එළිය ප්‍රමාණවත්. අහස දෙස බලද්දී පෘථිවිය දකින්නට වඩා හාත්පසින් වෙනත් දැවැන්ත දර්ශනයක් පේනවා. ප්ලූටෝගේ ප්‍රධාන හද වෙන චාරෝන් පෘථිවියේ ඉඳන් අපිට හද පේනවට වඩා 7 ගුණයකට වඩා විශාල ප්ලූටෝ ආස පේන්න තියෙනවා. තවත් පුදුම වැඩක් තියෙනවා. පෘථිවිය හද වගේ පායන්නේ හෝ බසින්නේ නැහැ. ඉතින් ප්ලූටෝ මත සිටීම කියන්නේ හරියට ලොකු ශීතකරණයක් ඇතුළට වෙලා හද බැසගෙන යන හැන්දෑ යාමයක හෙමින් පාවි ඇවිදිනවා වගේ අමුතුම අద్భుත අත්දැකීමක් ඔබට ලබා ගන්න පුළුවන්. දැන් ඔබට හිතා ගන්න පුළුවන් ප්ලූටෝ මත ඉන්න එක මොන වගේද කියලා. අධික සීතල, යකඩ වගේ ශක්තිමත් අයිස් කඳු, පාවෙන සුළු ගුරුත්වාකර්ෂණය මේ හැමදේමත් එක්ක ඔබට අවස්ථාවක් ලැබුණොත් මේ අద్భుත ලෝකයට යන්න කැමතිද? නැත්නම් අපේ ලස්සන පෘථිවිය හොඳයි කියලා හිතනවද? ඔබේ අදහසත් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේ වටිනා සුවිශේෂී කියන වීඩියෝකින් ළඟදීම දවසක අපි ඔබව මුණ ගැහෙනවා. එතෙක් රැඳිලා ඉන්න ඔබේ ආදරණීය විස්ම පිසත් එක්ක. අදට අපි